වෙනද වගේම අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා ඒවිෂන් එකට YouTube channel එක අරගෙන තව තවත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා දන්නවා වගේ මේ වෙද්දි ලෝකයේ වගේම ලංකාවේ ගොඩක් අය ඔන්ලයින් සල්ලි ගන්න පාවිච්චි කරන හොඳම ක්‍රමයක් තමයි මේ ට්‍රේඩින් කියලා කියන්නේ. ඉතින් ඔයාලා ට්‍රේඩින් කරගෙන යද්දී ඔයාලට ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්න පුළුවන්, ඊට අමතරව ෆොරෙක්ස් ට්‍රේඩින් කරන්න පුළුවන්, ඊට අමතරව ඔයාලට පුළුවන් ස්ටොක් ට්‍රේඩින් කරන්න. ඉතින් අපි මේ වීඩියෝ එක අදාරගෙන ඉන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන අයට. ඉතින් ඔයාලා මේ වෙද්දි ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරගෙන යනවා නම් ඔයාලා බොහෝ දුරට ට්‍රේඩ් කරන්නේ Binance කියන එක්ස්චේන්ජ් එකේ. ඉතින් ඔයාලට මේ වෙද්දි එක්ස්චේන්ජස් ගොඩක් තියෙනවා. ඉතින් මේකෙදි මේ වෙද්දි ලෝකයේ තියෙන හොඳ ක්‍රිප්ටෝ කරන්සි එක්ස්චේන්ජ් එක තමයි Binance කියලා කියන්නේ. ඉතින් ඒක නිසා තමයි ඔයාලා බොහෝ දුරට Binance එක්ස්චේන්ජ් එක තෝරගෙන යන්නේ. ඉතින් ඔයාලා මේ මොන එක්ස්චේන්ජ් එක පාවිච්චි කරත් ඔයාලට එක්ස්චේන්ජ් එක ඇතුලේ ට්‍රේඩ් කරන්න අවශ්‍යම දෙයක් තමයි USDT කියලා කියන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න ලෑස්ති වෙන්නේ හරියටම Binance එක ඇතුලේ P2P හරහා USDT buy කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා තාම ට්‍රේඩ් කරගෙන යනවා නම් සමහරවිට ඔයාලා USDT ගන්න දන්නේ නැහැ. සමහරවිට වෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ USDT buy කරන්න දන්නේ නැති ප්‍රශ්නෙට සොලියුෂන් එකක් විදිහට තමයි අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේදී බලමු Binance එක හරියටම USDT buy කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ මම live ඔයාලට USDT buy කරලා පෙන්නනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා ඊට හැබැයි තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ එකක් දාපුවම notification එකක් එන්න ගන්න පුළුවන්. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව යමු හරියටම USDT buy කරන්නේ කොහොමද කියලා බලන්න. එතකොට අපි තවත් වැඩි කතා නැතුව යමු හරියටම කොහොමද Binance එක ඇතුලේ USDT ගන්න කොහොමද කියලා බලන්න. ඉතින් ඒකට ඔයාලා කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම ඔයාලගේ Binance app එක open කරගන්න. එතකොට මේ වෙලාවේ මගේ balance එක පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මට USDT අවශ්‍ය නිසා තමයි මම මේ වෙලාවේ ගන්න. එතකොට මම ඒකම තමයි ඔයාලට ඉගෙන ගන්න රෙකෝඩ් කරලා දාන්නේ. ඉතින් මෙහෙම ආවට පස්සේ මෙතන උඩ ඔයාලට පේන පොඩි ඉරි කැලි තුනක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ ක්ලික් කරගන්න ඕනේ. මේ ක්ලික් කරගන්න ඔයාලා. මේ ක්ලික් කරගත්ත පස්සේ පහළට එන්න. පහළට එද්දි මෙතන තියෙනවා P2P කියලා එකක්. සමහර වෙලාවට ඔයාලට මෙතන මේ ඔප්ෂන් එක පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මෙතන තියෙන more service කියන එක ක්ලික් කරන්න. මේ more service කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඒක ඇතුලේ තියෙන ඉතුරු ඔප්ෂන් ටික පෙන්වනවා. ඒතර මෙතනත් ඔප්ෂන් කීපයක් අඩුයි. ඒතර මෙතන තියෙන more service කියන එක ක්ලික් කරාට පස්සේ තමයි ඔයාලට ඉතුරු ඔප්ෂන් ටික පෙන්වන්නේ. ඉතින් එහෙම මෙතන පෙන්වන්නේ නැත්නම් more service කියන එකට ගියාට පස්සේ P2P කියලා ඇති. ඒක අනිවාර්යෙන් ක්ලික් කරගන්න. ඉතින් මම මේ වෙලාවේ P2P කියන එක ක්ලික් කරගෙන ඉන්ටර්ෆේස් එකට ආවා. එතකොට මේ වෙලාවේ ඔප්ෂන් දෙකක් තියෙනවා ඔයාලට මෙතන උඩින් තෝරගන්න. එතකොට කොහොම වුණත් ඔයාලා මේකට ආවට පස්සේ ඔයාලා තාමත් USDT එකපාරක්වත් buy කරලා නැති කෙනෙක් නම් මෙතන ඔයාලගේ වෙනත් කරන්සි එකක් ඇත්තේ. ඒ කියන්නේ ඔයාලගේ රටේ තියෙන කරන්සි එක නෙවෙයි ඔයාලා ලංකාවේ ඉන්නවනම් LKR කියලා නෙවෙයි ඇත්තේ වෙනත් මොකක් හරි එකක් ඇත්තේ. එතකොට ඔයාලා මේක අනිවාර්යෙන් LKR වලට චේන්ජ් කරගන්න ඕනේ. එතකොට රුපියල් LKR වලට චේන්ජ් කරගන්න මෙතන තියෙන වෙනත් මොකක් හරි ඔයාලගේ සිලෙක්ට් වෙලා ඇති. ඒක අනිවාර්යෙන් ඔයාලා සිලෙක්ට් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් මෙතන buy sell කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔයාලට මේ වෙලාවේ USDT තියෙනවා නම් මේ sell කියන ඔප්ෂන් එකට ගිහලා ඔයාලට sell කරන්න පුළුවන්. මම ඉස්සරහ වීඩියෝ එකදී ඒක ඔයාලට අරගෙන ඉන්නම්. ඊට අමතරව දැන් මේ වෙලාවේ ඔයාලට USDT නැත්නම් ඔයාලා මේ buy කියන එක තමයි ක්ලික් කරගන්න ඕනේ. මේ buy කියන එක හරහා තමයි අපි මේ වෙලාවේ අපේ Binance එක ඇතුළට USDT ගන්නෙ. ඉතින් ඔයාලට buy කියන ඔප්ෂන් එකට ආවට පස්සේ එනදාත් ඔයාලට ඩිෆෝල්ට් වෙන්නේ buy කියන ඔප්ෂන් එක. ඉතින් මේකෙදි ඔයාලට මෙන්න මේ වගේ ඇඩ් ගොඩක් පෙන්නනවා. ඉතින් මෙතන ඉන්න අය හරහා එක්කෙනෙක්ව තෝරගෙන තමයි අපිට USDT මිලදී ගන්න වෙන්නේ. ඉතින් මෙතනින් අපි එක්කෙනෙක් තෝරගද්දී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. ඒව ගැන අපි ඉස්සෙල්ලාම කතා කරලා එමු. ඉතින් අනිවාර්යෙන් මෙතනදී ඔයාලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ දේ තමයි ඔයා කීයකද USDT ගන්න යන්නේ කියන එක සම්බන්ධයෙන්. ඔයා හිතන්නකෝ මම උදාහරණයක් විදිහට ගන්නම්. මම මේ වෙලාවේ USDT ගන්න යන්නේ රුපියල් ලක්ෂ 2ක. එතකොට අනිවාර්යෙන් ලක්ෂ 2ක USDT තියෙන කෙනෙක් මම තෝරගන්න ඕනේ. ඉතින් අපිට මෙතනින් එහෙම තෝරගන්න පුළුවන්. දැන් මෙයා ගත්තොත් එහෙම මෙයාගෙන් අපිට ගත්ත හැකි රුපියල් 6000 ඉඳලා රුපියල් ලක්ෂ 15ක් වෙනකම් මෙයාගේ USDT අපිට buy කරන්න පුළුවන්. එතකොට ඒක තමයි මෙන්න මේ limit කියන එකෙන් අදහස් කරන්නේ. මෙතන මේ limit කියලා තියෙන්නේ අපිට USDT අපේ අතේ තියෙන මුදල් ප්‍රමාණයට ගන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් මෙයාගෙන් අපිට ගන්න පුළුවන් 70000 ඉඳලා 1,80,000ක් වෙනකම් විතරයි. ඒතර මෙයාගෙන් මට ඒ USDT ප්‍රමාණය මට අවශ්‍ය USDT ප්‍රමාණය ගන්න බෑ. ඉතින් ඊට අමතරව මෙතන එක්කෙනෙක් ඉන්නවා මෙයාගේ limit එකේ තියෙන ලක්ෂය ඉඳලා ලක්ෂ 30ට එනකම්. ඒතර ඔන්න මට මෙයාගෙන් USDT ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන එක්කෙනෙක් ඉන්නවා ඔයාලට පේන ඇති මෙයාගෙන් ලක්ෂය ඉඳලා ලක්ෂ 40ට එනකම් USDT ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මෙතන සමහර වෙලාවට ඔයාලට උඩම ටික බලද්දී ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ගන්න වෙන්නන්නේ නැති. ඉතින් මෙහෙම පහළට යන්න. මෙහෙම පහළට යද්දී ඔයාලට රුපියල් 1000ක 1500ක වුණත් USDT ගන්න පුළුවන් අය ඕන තරම් හම්බ වෙනවා. දැන් මෙයා ගත්තොත් එහෙනම් මෙයාගේ රුපියල් 15000 ඉඳලා 28000ට එනකම් ගත්ත හැකියි. මෙයාගේ 10000 ඉඳලා 1,59,000ට එනකම් ගන්න පුළුවන්. මෙයාගේ 9000 ඉඳලා 1,10,000ට එනකම්. එතකොට මේ වගේ ඔයාලට USDT ගන්න පුළුවන්. මෙයාගේ 9000 ඉඳලා 50000ට එනකම්.
ඉතින් ඔයාලට මේ වගේ පහළට යද්දී මෙයාගෙන් ඔයාලට ගන්න පුළුවන් මේ ඔයාලට පේනවා ඇති රුපියල් 5000 ඉඳලා 2,40,000ට යනකම්. ඉතින් මේ විදිහට ඔයාලා තවත් පහළට යද්දී තවත් අඩු ප්‍රමාණ තියෙන අය පෙන්වන්න පුළුවන්. ඉතින් මෙයාගෙන් ඔයාලට ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති රුපියල් 3,000 ඉඳලා 2,44,000ට යනකම්. ඉතින් මේ විදිහට පහළට එද්දී ඔයාලට USDT රේට් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාලා මිලදී ගන්නේ පොඩි amount එකක නම් ඔයාලා සමහරවිට USDT රේට් එක ටිකක් වැඩි. දැන් ඔයාලා පේනවා දැන් අපි ටිකක් පල්ලෙහාට වෙලේ ඉන්නේ. මෙයාගෙන් අපිට ගන්න පුළුවන් රුපියල් 5,000 ඉඳලා 40,000ක් වෙනකම් USDT. මෙයාගේ ලක්ෂය ඉඳලා ලක්ෂ 4ක් වෙනකම් USDT ගන්න පුළුවන්. ඉතින් නමුත් මේ කට්ටිය ගත්තාම ඔයාලට පේනවා ඇති USDT රේට් එක ඔයාලට පේනවා 312ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් එහෙම නැතුව ඔයාලට ඕන නම් එහෙම මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති අපි අර ලොකු ගාණක් ගන්නවා නම් ඉතින් 70,000 ඉඳලා රුපියල් 1,80,000ට නම් මෙයාගේ 309ට තමයි හම්බෙන්නේ. එතකොට එක USDT එකට රුපියල් 3ක වගේ ලාභයක් තියෙනවා. එතකොට මෙයාගේ ලක්ෂය ඉඳලා ලක්ෂ 30ට එනකම් ගත්තත් 309 ගන්නවා වගේ තමයි හම්බෙන්නේ. ඉතින් ලොකු ප්‍රමාණයක් ගන්නවා නම් ඒකේ වාසියක් තියෙනවා. ඉතින් අඩු ප්‍රමාණයක් ගන්නවා නම් ඒකේ පොඩි අවාසියකුත් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ වෙලාවේ ලක්ෂ 2ක වගේ USDT ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා බලන්න ඕන එක තමයි එතකොට available balance කියලා මෙතන තියෙනවා. ඒක ඔයාලා බලන්න අවශ්‍ය නැහැ. යාළුවගේ අතේ තියෙන balance එකත් එක්ක තමයි මෙතන මේ limit එක යාළුවා දාලා තියෙන්නේ. ඒක නිසා ඒක බලන්න අවශ්‍ය නැහැ. ඊළඟට බලන්න ඕන දේ තමයි ඔයාලා මේ හැම එක්කෙනාගේම ඉස්සරහා තියෙනවා මෙතන trades කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන percentage එකක් තියෙනවා. ඉතින් trades කියන්නේ යාළුවා අවසාන මාසය ඇතුළත trades කීයක් ඒ කියන්නේ කී පාරක් USDT sell කරලා තියෙනවද USDT buy කරලා තියෙනවද කියලා. ඊට අමතරව මෙතන තියෙනවා යාළුවා ඒ 1000 දැන් මෙයාගේ නම් 1684යි 1684න් කීයක් කම්ප්ලීට් කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ මෙයාගේ 100% කම්ප්ලීට් කරලා තියෙනවා. ඒ කියන්නේ හැම ඕඩර් එකක්ම buy කරලා තියෙනවා sell කරලා තියෙනවා. ඉතින් මේක අඩු අයත් ඉන්නවා. දැන් මෙයා ගත්තොත් එහෙම orders 1135ක් දාලා තියෙනවා. ඒ කියන්නේ buy and sell orders ඇවිල්ලා තියෙනවා. මෙයා දාලා තියෙනවා. එතකොට මේකෙන් 99.4.0යි කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා පුළුවන් තරම් හොඳ එක්කෙනෙක් තෝරගන්න. ඒ කියන්නේ සම්පූර්ණ කම්ප්ලීට් එක්කෙනෙක් තෝරගන්න. ඉතින් එතකොට මෙයාගේ උනත් එක පොඩි දශම ගණනක් අඩු වුණා කියලා ඒක ගැටලුවක් නෑ. සමහරවිට ඒක පේමන්ට් ප්ලැට්ෆෝම් එකේ ප්‍රශ්නයක්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මෙයාගේ හැමෝම ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් මෙයාට 100%ක් රේට් එකක් තියෙනවා. එතකොට ඔයාලට ඊට අමතරව බලන්න පුළුවන් මෙයාව ක්ලික් කරලා ගිහින් ඉවරලා උදාහරණයක් විදිහට මම එක්කෙනෙක් දැන් තෝරගන්නම්. එතකොට මම මෙයාව තමයි තෝරගන්නේ මේ වෙලාවේ. මෙයාගේ ලිමිට් එක ලක්ෂ ඉඳලා ලක්ෂ 40ට යනකම් තියෙනවා. ට්‍රේඩ්ස් දාලා තියෙනවා 3357ක් 100% රේට් එකක් තියෙනවා. ඊට අමතරව අපි මේ ක්ලික් කරගෙන බලමු. දැන් මේ ක්ලික් කරගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් පේජ් බෑක් තියෙනවා. ඉතින් අපිට ඕන එක්කෙනෙක්ගේ පේජ් බෑක් බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙයාගේ පේජ් බෑක් ගත්තාම පොසිටිව් පේජ් බෑක් තියෙන 11934ක්. නෙගටිව් ෆීඩ්බැක් එකක්වත් නැහැ. ඒ කියන්නේ මෙයාගේ නෙගටිව් ෆීඩ්බැක් නැහැ එකක්වත්. මෙයා කම්ප්ලීට් කරලා තියෙනවා ඕඩර්ස් හැම එකක්ම. ඒක නිසා මම මේ වගේ කෙනෙක්ව තෝරන්න තමයි USDT ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේකෙන් buy කියන එක ක්ලික් කර ගන්නවා. buy කියන එක ක්ලික් කරගෙන ඉවරලා මෙතනින් මම buy කරන්න ලෑස්ති ගාන ගහ ගන්නවා. ඉතින් මේ වෙලාවේ මම ලක්ෂ 2ක් ගහගත්තා. මේ විදිහට ඕඩර් එක ප්ලේස් කරනවා. ඉතින් ඕඩර් එක ප්ලේස් කරාට පස්සේ මෙයාලා වෙරිෆයි now කියලා ඔයාලට පේනවා. ඉතින් මෙතන එකක් තියෙනවා. එතකොට ඒක ක්ලික් කරගන්න. එතකොට මෙයාලට chat එකට යන්න. එතකොට සමහර වෙලාවට දැන් මෙයා මගෙන් සමහරට දේවල් ඉල්ලන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද මෙයා මාත් එක්ක ගොඩක් කල් ගනුදෙනු කරන කෙනෙක්. එතකොට මෙයා මගෙන් කොයිම වෙලාවකවත් ඩීටේල්ස් ඉල්ලන්නේ නැහැ මේ වෙද්දි. මොකද මෙයා මම දන්නවා. එතකොට දැන් සමහර වෙලාවට ඔයාලගෙන් එයාලා යම්කිසි ඩීටේල්ස් ටික ඉල්ලන්න පුළුවන්. සමහරවිට ඔයාලගේ ඩෙන්ටි කාඩ් එක එවන්න කියන්න පුළුවන්. ඩෙන්ටි කාඩ් එකේ දෙපැත්ත ෆොටෝස් ගහලා ඊට අමතරව සමහරට ඔය පොඩි දේවල් ටිකක් ඔයාලගෙන් අහන්න පුළුවන්. අනිවාර්යෙන් ඒවට උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් USDT ගද්දි ඔයාලා ඒවට උත්තර දෙන්න අනිවාර්යෙන් බැදලා ඉන්නවා. ඒතර මෙයා මේ වෙද්දි මයින් කිසිම ඩීටේල් එකක් ඒකට ඉල්ලුවේ නැහැ. එතකොට මෙයා මට පේමන්ට් එක කරන්න කියලා කියනවා. ඉතින් මෙතන මේ view payment details කියන එක ක්ලික් කරාත් ඔයාලට payment details බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේකෙන් දෙපාරක් බැක් වුණත් ඔයාලට payment details බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් payment details මේ වෙද්දි මෙයා දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති. payment platform එක තෝරගන්න විදිහ මම ඔයාලට ඉස්සෙල්ලා කියන්නම්. ඉතින් මේ වගේ එකක් දාද්දි මෙයාලට සම්පූර්ණ payment එක කරද්දි payment details අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙයාලට receipt එක දාන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම්. මෙයාලා අපිට එවලා තියෙන දේවල් ටික. ඉතින් මේකේ තියෙන දේවල් ටික ඔයාලා කියව ගන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන් දේවල් ටිකක් මතක තියාගන්න. අනිවාර්යෙන් ඔයාලා USDT buy කරද්දී ඔයාගේ Binance එකේ කන්ෆර්ම් කරලා තියෙන identity තියෙනවා. අන්න ඒ identity ට සමාන ගිණුමකින් සල්ලි send කරන්න ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. එහෙම නැති වුණොත් මෙයාලා USDT රිලීස් කරන්නේ නැහැ. ඒකට මෙයාලට අයිතියකුත් තියෙනවා. එතකොට ඒක Binance එකෙන්ම තමයි හදලා දීලා තියෙන්නේ. ඩොකියුමන්ට් ඉල්ලන වෙලාවට එහෙම තිබ්බේ නැතුනොත් ඔයාලට සල්ලි දාන්නේ නැහැ. ඒ පළවෙනි දේ. ඊට අමතරව ඔයාලා සල්ලි දාලා ඉල්ල අනිවාර්යෙන් මෙයාලට රිසිට් එක දාන්න ඕනේ. එතකොට මේ රිසිට් එකේ අනිවාර්යෙන් ඔයාලා සල්ලි දාපු දිනේ වෙලාව සඳහන් වෙලා තියෙන්න ඕනේ.
ඔයාගේ නම සම්පූර්ණයෙන් සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව දාපු amount එක සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයා මෙයාට සල්ලි දාලා තියෙනවා නම් මෙයාගේ නම ඒ විස්තර ටික සම්පූර්ණයෙන් සඳහන් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේකේ ඔරිජිනල් හොඳ payment receipt එකක් තියෙන platform එකක් ඔයාලා තෝරගන්න ඕනේ. ඉතින් මේකට මම recommend කරනවා සම්පත් විශ්වයක ඔයාලට මේව කරන්න පුළුවන්. ඊට අමතරව iPay එක ඔයාලට recommend කරන්න පුළුවන්. ඉතින් BOC එකේ B app එක නෙවෙයි තව එකක් තියෙනවා ස්මාර්ට් පේ කියලා. අන්න ඒ ස්මාර්ට් පේ එකෙනුත් අවුලක් නැහැ. ඊට අමතරව තව තියෙනවා Flex එක BOC එකේ. අන්න ඒ app එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙයාලට පේමන්ට් එක කරන්න සමහර වෙලාවට මම පේමන්ට් ඇප් එකට ගියාට පස්සේ මෙයාට සල්ලි දාන වලට පෙන්වන්න නැති වෙන්න පුළුවන්. මම ඔයාලට ඒක රිසිට් එක පෙන්වන්නම්. ඒතර මේ වෙලාවට පේනවාදී වෙලාව 1:29 කියලා තියෙන්නේ. ඒතකොට මම ඔයාලට මේ වෙලාවේ පේමන්ට් එක කරලා පෙන්වන්නම්. ඒතර මෙයාගේ පේමන්ට් ඩීටේල්ස් වලට ඔයාලා පේමන්ට් එක කරන්න ඕනේ. මෙයාගේ තියෙන යූනියන් බැංක් බැංක් account number එක නම ලහිරුව. net සර මම ලක්ෂ 2ක් තමයි කරනවා. මෙයාට ලක්ෂ 2ක් තමයි දාන්න ඕනේ. ඔව් දැන් සමහර වෙලාවට මම මේ පේමන්ට් එක කරන ටික වීඩියෝ එක අයින් කරන්න පුළුවන්. මොකද මේ වෙලාවේ මම iPay එකෙන් සල්ලි දාන්න iPay එක ඇතුලේ ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් පෙන්වන්නේ නැහැ. ඉතින් මම මේ වෙලේදී පේමන්ට් එක කරගෙන ඉන්නේ. ඉතින් මම පේමන්ට් එක රිසිට් එක ෂෙයා කරගන්නවා මගේ WhatsApp එකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන නිසා. එතකොට මම මේ ස්ක්‍රීන්ෂොට් එක ඔයාලට පේනවා ඇති. අර ඒ බැංක් ඩීටේල්ස් වලට 1:31 දී මම පේමන්ට් එක දාලා තියෙනවා. ලයර්නෙට් සර. ඉතින් මම මේ රිසිට් එක දැන් එයාට යවන්න ඕනේ අපේ ෆයිනෑන්ස් එක ඇතුලෙන්. ඉතින් ඊට පස්සේ මෙහෙම පේමන්ට් එක කරාට පස්සේ මෙතන මේ එයාට අපි සල්ලි ගෙවුවා කියලා කියන්න ඕනේ. එතකොට තමයි එයාට USDT රිලීස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ ස්ක්‍රීන්ෂොට් එක එයාට යවන්න ඕනේ. ඊට තමයි යවුවා කියලා එයාට පේමන්ට් එක කරා කියලා මෙසේජ් එකක් දානවා. ඉතින් ඊට පස්සේ අපිට කිසිම දෙයක් කරන්න නැහැ. එතකොට අපිට මේ විදිහට බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. එතකොට USDT ගන්න process එක ලොකු process එකක් නෙවෙයි තියෙන්නේ. පොඩි process එකක් තියෙන්නේ. අපි හරියට payment එක කරගන්න තමයි ඕනේ. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරගන්න ඕනේ. ඔයාලා මේ වගේ payment එක කරාට පස්සේ මෙතන තියෙනවා cancel කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් කොයිම වෙලාවකවත් මේ payment එක cancel කරන්න එපා. ඔයාලා සල්ලි දාලා නම් තියෙන්නේ payment එක cancel කරාට පස්සේ එයාලා USDT ටික release කරන්නවත් විදියක් නැහැ. එයා කොච්චර උත කෙනෙක් වුණත් වැඩක් නැහැ. එයාට මේ වෙලාවේ USDT release කරන්න බෑ. ඔයා cancel කියන එක ක්ලික් කරොත් කිසිම වෙලාවක payment එක කරාට පස්සේ order එක cancel කරන්න එපා. payment එක කරන්න කලින් සමහර වෙලාවට ඔයාලගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක cancel කරාට කමක් නැහැ. ඉතින් ඔයාලා දකින්න ඇති මේ වෙලාවේ අපේ order එක complete වුණා. එයා අපිට USDT release කරා. එතකොට මම ගත්ත 309.25 ගාන. ඉතින් එතකොට මම යාට positive feedback එකක් දෙනවා. එයා කරපු තව වෙන ඉතින් මම යාට positive feedback එකක් දෙනවා. ඊට පස්සේ මගේ back වෙනවා. හරිද? එතකොට ඔය විදිහට තමයි අපි USDT buy කරන්න. ඉතින් ඔයාලටත් USDT මිලදී ගන්න ඕන නම් මේ විදිහට P2P එක හරහා USDT මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට USDT ගන්න බෑ වගේ නම් එතකොට ඔයාලට USDT අවශ්‍යයි නම් ඔයාලට අපි හරහා USDT මිලදී ගන්නත් පුළුවන්. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ අපිට WhatsApp එකේ message එකක් දාන විතරයි. ඉතින් අපේ WhatsApp number එක අපි description එකේ දාලා දෙනවා. ඉතින් මේ වෙද්දී ඔයාලට පේනවා ඇති මගේ balance එක 1.5 ගානක් තිබෙද මේ වෙලාවේ තියෙනවා USDT 546.70. ඉතින් අපි ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ හරියටම Binance එක ඇතුලේ P2P හරහා USDT buy කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයාලට live මම Binance එකේ USDT buy කරලා බලනවා. ඉතින් මම හිතනවා ඔයාලට කිසිම අඩුපාඩුවක් නැතුව මේක සම්බන්ධයෙන් සියලුම දේවල් තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකේ comment එකක් දාන්න යන්න මෙතන තේරුන්නේ නැහැ කියලා. මම USDT sell කරන වීඩියෝ එකේදී ඊට අදාළ කොටස් ටිකත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඊට අමතරව ඔයාලට මතක් කරනවා ඔයාලට සමහර වෙලාවට USDT buy කරන්න අමාරු වෙනවා. ඔයාලට පුළුවන් අපේ හරහා USDT buy කරන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ description එකේ තියෙනවා අපේ WhatsApp number එක. ඉතින් ඒකට message එකක් දාලා අපිට USDT buy කරන්න ඕනේ කිව්වොත් එහම අපි ඔයාලට ඕන ගණනක USDT අරගෙන දෙනවා. ඉතින් USDT buy කරනවා sell කරනවා විතරක් නෙවෙයි Binance එක හරහා හරියටම trade කරලා සල්ලි ගන්න කොහොමද කියලා දැනගන්න කැමති නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ videos එකේදී ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් brand new episode එකකින් හමු වෙනවා. සියලු දෙනාට සුබ දවසක්.